දිරණ ඩ්‍රීම් ස්ටාර් කියන්නෙම ලංකාවේ කලාලුවට අතිදක්ෂ තරු බිහිකරන වැඩසටහනක්. ඒ තුළින් ගායක ගායිකාවන් පමණක් නොවේ දක්ෂ නළුනිලියන් මෙන්ම දක්ෂ නිවේදකින් රසක්ත රට බිහිකොට තිබෙනවා. මේ වෙනකොට ලංකාවේ කලාලොව තුළ ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා. මෙවර ඩ්‍රීම් ස්ටාර් කිව්ලට හිමිකම් කිව්වෙත් තවත් අතිදක්ෂ ගායිකාවක්. ඇයි ජනනී මාත්මා. ආරම්භක ගායනය පටන්ම ජනනී මෙවර කිරුළ දිනා ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළා. ඇගේ ගායනය ඉතරම ඉහළ මට්ටමක පැවතුණා. අවසන් මහතරග වන විට ඇගේ ගායනය ප්‍රවීණ ගායිකාවගේ මට්ටමටත් වඩා ඉහළින් පැවතුණා. තවමත් අධ්‍යාපනය නිම කර නොමැති මේ සුරුපී සුන්දර යුවතිය පසුවන්නේ තවමත් 21 වන වියේ. පසුගිය දිනක කීර්ති පැස්කුවල් මහතාගේ ප්‍රසංගයක් සඳහාද සහභාගී වුණා. එහිදීත් ඇයට ඉතාමත් ඉහළ ප්‍රතිචාර හිමි වුණා. ඉතින් අද අපි කියන්න යන්නේ ජනනී කරන්න හදන අලුත් වැඩක් ගැන. ඇය තමන්ගේ ප්‍රසංග ආදියට සහභාගී වීමේ පහසුව පිණිස අලුත් මෝටර් රථයක් මිලට ගැනීමට සූදානම් වෙමින් පසුවන බවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ කියවෙනවා. අලුත් වාහනයක් මිලට ගැනීම තුළින් ඇගේ ප්‍රසංග කටයුතු සඳහා මහත් පහසුවක් වනු ඇති බව අපිත් විශ්වාස කරනවා.